ඉන්න එක සාර්ථක නෑ. මොකද දැන් අවුරුද්දක් පුටුවේ වාඩි වෙලා හිටියා. දැන් මේ අවුරුද්ද කාල සීමාව ඇතුළත ඔබ තමුන්නාන්සේලා පොරොන්දු ගණනාවක් දීලා බලයට ආවා. හැබැයි අද වෙනකොට ඔබ අවධානය යොමු කරලා බැලුවද ආණ්ඩුවක් විදියට ඒ පොරොන්දු වෙච්ච කාරණා වලින් අර්ජුන මන්ත්‍රීතුමා නේද? පොරොන්දු වෙච්ච කාරණා වලින් කීයක් ඔබ ඉෂ්ට කරලා තියෙනවද? ඒ වගේම ජනතාවට ඒකේ ප්‍රතිලාභ කොච්චර ලැබිලා තියෙනවද? ජනතාවගේ ආර්ථිකය දැන් ඔබ තමුන්නාන්සේලා ආවේ පෝසත් රටක් හදන්න. රටේ ජනතාව පෝසත් වීම කෙසේ වෙතත් 159 දෙනා පෝසත් වෙච්ච කතාව නම් පෞගිය දවස්වල සමාජයේ රටේ කැළඹිල්ලක් ඇති වුණා. මේ 159 පෝසත් වෙච්ච ආකාරය. මේ 50 ගේන්න මේ හොඳ දේවල්. හැබැයි ඉතින් අර 84 පටන් ගන්න 2007 අමාත්‍යාංශයකට ගිහිල්ලා 2019 කැබිනට් පැත්තේ මද්දු මණ්ඩාර මැතිතුමා දාලා 2005 වෙනකොට මේක පාර්ලිමේන්තුවට එන්නේ. ඉතින් ඒ වගේ අන්න ඒව විනාශ කිරීම තමයි සිස්ටම් එක චේන්ජ් වෙනවා කියන්නේ. මේක සිස්ටම් එක චේන්ජ් වෙනවා කියන්නේ වෙනදා ගමේ කෙහෙල් කන දාගෙන අවිල්ලා වාහක් කැබ් එකේ ඇවිල්ලා දැන් ඒක පක්ෂයට දීලා මොන්ටේරෝ කියන එකල යන එක නෙවෙයි. වේන්දගල සභාපතිතුමිය බොහොම ස්තුතියි. මේ ජාතික ගොඩනැගිලි පරිශ්‍රණ ආයතන ස්ථාපිත කිරීමේ පනත කියන වෙලාවේ මේ මද්ද්‍රව්‍ය ගැන ටිකක් ලොකු සාකච්ඡාවක් ඇවිල්ලා තියෙනවා. ඇත්තටම මේ කතා කරපු මන්ත්‍රීතුමා හිටියනම් හොඳයි. මද්ද්‍රව්‍ය ගැන ලොකු සාකච්ඡාවක් ඇවිල්ලා තියෙනවා. ඇයි මේ සාකච්ඡාව වෙන්නේ? මේක පැහැදිලි කරන්නත් ඕන. ඇයි මේ සාකච්ඡාව වෙන්නේ? මේ සාකච්ඡාව වෙන්නේ රටේ ජනාධිපති ගිහිල්ලා මද්ද්‍රව්‍ය ජාවාරම්කාරයෙක් පොලිසියෙන් වටලනකොට ඒක මැද්දට පැනලා හුව බදාගෙනද මේ වෙලාවේ? එහෙම නැත්නම් මේකෙන්නේ ආණ්ඩුවේ ප්‍රබලී ඇමති කෙනෙක් කවුරු හරි මද්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වෙනවා කියලා මේ රටේ කවුරු හරි චෝදනා කළාද? එහෙම නැත්නම් මේකෙන්නේ මේ රටේ මද්ද්‍රව්‍ය ජාවාරම් වලට සංවිධානාත්මක අපරාධ වලට උඩගෙඩි දීපු සම්බන්ධ පොලිස් නිලධාරීන්ට ඉහළ තනතුරු වලට පත් කළාද? නෑ, ඒකක් ඉඳන් මේකෙන්නේ. දැන් මේ මද්ද්‍රව්‍ය ගැන සාකච්ඡාව සමාජයේ ඇවිල්ලා තියෙන්නේ මේක අල්ලන නිසා. මද්ද්‍රව්‍ය අල්ලන නිසා. කවදාවත් නැතුව තොග පිටින් අහුවෙන නිසා. අර ගෙවල් වල ලොරි වල පොළොව යටවල්ලා තියෙද්දි තොග ගණන් මේ රටේ කවදාවත් නොවෙච්ච තරම් මද්ද්‍රව්‍ය අහුවෙන හින්දා. ඇයි මෙහෙම වෙන්නේ? ඒතර ඒක බය හිතෙන කාරණයක් නේ. මේක බය හිතෙන කාරණයක්. මේ රටේ කිලෝ ගණන් තොග ගණන් අහුවෙන්නේ. එතකොට එහෙම අහුවෙනකොට ඒකෙදි මෙයා වුණේ කොහොමද? මේවා පිටිපස්සේ කවුද ඉන්නේ? ඒ සියලු දේවල් අපි හිතනවා ඉදිරියට එල්ටෙයි කියලා. හැබැයි අපි දකිනවා මේ එක පක්ෂයක් විතර දැන් මේ මද්ද්‍රව්‍ය අල්ලනවා, සංවිධානය අපරාධ අල්ලනවා. ඉතින් දේශපාලන පක්ෂ අතර වෙනස්කම් තියෙනවා. ඉතින් හැමෝම මං හිතන්නේ ඒකට ප්‍රතිචාර දක්වනවා, නිහඬව ඉන්නවා. ඒක ගැන අවුලක් නැහැ. හැබැයි බලන්න එක පක්ෂයක් විතරක් මේ අල්ලන සැරේට මාධ්‍ය සාකච්ඡා ගන්නවා. මොකක් හරි අල්ලනකොට වොයිස් කට් එකක් දෙනවා. මොකක් හරි තව තොගයක් බිමවල් දාලා තියෙනයක් ගොඩ ගන්නකොට ගිහලා මාධ්‍ය සාකච්ඡාවක් ගන්නවා. තව කොහේ හරි තිබිලා මද්ද්‍රව්‍ය කිලෝ 1000ක් විතර අහු වෙනකොට ආයි ගිහලා වොයිස් කට් එකක් දෙනවා. එතකොට මෙන්න මේක ඇත්තටම මෙන්න මේක අපි හිතන්න ඕන කාරණයක්. අර සමහරලාට කියන්නේ අර හොරාට කලින් කෙහෙල් කන වටපයින්නවා කියලා. එතකොට මේකෙත් දැන් ඒ වගේ දෙයක් තමයි හැමතිස්සෙම අපිට මාධ්‍ය දිහා බැලුවම පේන්න තියෙන්නේ. එතකොට අනිත් පැත්තේ තමයි දැන් ඔක්කොම දේවල් අහුවෙන්නේ එකම පැත්තකින්නේ. දැන් ලංකාවේ අපි දන්නවා මද්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ටිකක් රෙඩ් ඒරියාස් තිබ්බා. ඒ කියන්නේ මද්ද්‍රව්‍ය වැඩිපුර පාවිච්චි කරන වැඩිපුර මද්ද්‍රව්‍ය ජාවාරම් වෙන ඒවා අය ඔපරේට් වෙච්ච පොලිසිය වැඩි අවධානය යොමු කරන තැන් අපි සාමාන්‍ය ජන සමාජයෙන් දන්නවා. කොළඹ ආශ්‍රිත සමහර ප්‍රදේශ වගේ. දැන් මේ කවදාවත් නැතුව තංගල්ල, මිද්දෙනිය, නෙටොල්පිටිය, හම්බන්තොට කොහොමද මෙහෙම වෙන්නේ? ඒ කියන්නේ මෙච්චර කල් දැන් අපිට ඒ වගේ සම්බන්ධයෙන් එහෙම එකක් තිබුණේ නැහැ. එතකොට අපි හිතනවා මේවා සම්බන්ධ සියලු දේවල් ඉස්සරහට එයි කියලා සහ අපි බලනවා මේ කලබලයේ සහායක අතර සම්බන්ධයක් තියෙනවද කියලා. නැත්තම් අල්ලන සැරේට මාධ්‍ය සාකච්ඡා කරන්න ඒ වොයිස් කටුයි දෙන්න ඕනේ නැහැ නේ. කවුරුත් කිව්වේ නැහැ නේ යාල සම්බන්ධයි කියලා. එතකොට මේක ඇත්තටම ඊටාම දරුණු ඛේදවාචකයක් වෙලා තියෙන්නේ. මේ ආණ්ඩුවට අවුරුද්දයි. මම මේක කියන්නේ තියෙන මේ ආණ්ඩුවට අවුරුද්දයි කියලා සාකච්ඡාවක් මතුවෙනවා. මේ අවුරුද්ද ඇතුළත මේ වැඩේ ඒ කියන්නේ මේ මද්ද්‍රව්‍ය සම්බන්ධ වැඩේ මේ මද්ද්‍රව්‍ය නිවාරණය මද්ද්‍රව්‍ය ඇල්ලීම සම්බන්ධ වැඩේ කියන එක ඉතාම තීරණාත්මකයි සභාපතිතුමනි. මේක ඉවර කළ යුතුයි. මොකද මේක පහුගිය කාලේ මේ රටේ ළමා පරපුර මොන මට්ටමකටද විනාශ කරලා තියෙන්නේ කියන එක උදාහරණයකට ඊයේ දවසේ මම උතුරු කොළඹ ආසනයේ අර තොටලංග ප්‍රදේශයේ අර ඒ පිළිසකර කරන දිලිඳු ප්‍රදේශ වලට අපි යනවා. එතකොට ඊයේ දවසේ ගියා විතර හිට පොලිස් නිලධාරීන් අපිත් එක්ක සම්බන්ධ වෙච්ච නිලධාරීන් ඇහුවාම ඒ තල්පත් 270ක් තියෙනවා. අපි අහුවම කොහොමද මෙහි මද්ද්‍රව්‍ය තත්ත්වය කියලා පොලිස් නිලධාරියෙකු විමසීමක් කරාම කිව්වේ 270ම තිබුණා කියලා. 270ම තිබුණා. හැම ගෙදරකම තිබුණා. හැබැයි දැන් අඩු වෙලා තියෙනවා කියලා.
එතකොට තවත් එහාට ගියාට පස්සේ උතුරු කොළඹ මෝදර කොටහේන අර වෙරළබඩ පොලිසිය පැත්තට ගියාම අවුරුදු 12 13 වෙනි ළමයි අයිස් මද්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ. මේක බරපතල කේජවාතයක් කියලා තියෙන පෞල් පිටින් බිඳවැටලා තියෙන්නේ. ඒතර මේ රටේ ළමයින්ගේ අනාගතේ මුළුමනින්ම විනාශ කරන පාරක මේක යමින් තිබුණේ. මතක තියාගන්න සභාපතිතුමනි මේක මේ අහුවෙන අහුවිල්ලට මේක මෙහෙම නොවුනනම් මේ ආණ්ඩුව වෙනස් නොවුනනම් මොකද කරේ කියලා අහනවනේ. මේ ආණ්ඩුව වෙනස් නොවුනනම් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් පත් නොවුනනම් තංගල්ලේ පොලෙත් අයිස් විකුණනවා. එතෙන්ට මේක යමින් තිබුණේ. මේ අහුවෙන තොග වලින් මේ අහුවෙන වේගයෙන් පේන තියෙන එක. ඒ නිසා මේක හරි පැහැදිලි. මේ රටේ සංවර්ධනයට අදාළ අනපනත් ඒ ඔක්කොමත් අපි කරනවා. ජනතාවට සහන සැලසීම් ඒ සම්බන්ධයෙන් 100ක් දේවල් කරලා තියෙනවා. එතකොට පිළිසකර කටයුතු ඉදිකිරීම කටයුතු පටන් අරන් තියෙනවා. හැබැයි ඔක්කොටම උඩින් මේ රටේ තරුණ පරපුර විනාශ කරන මේ රටේ විශාල ඒ කියන්නේ මීළඟට පරාද කළ යුතු ප්‍රධානම අභියෝගය වෙච්ච මේ මද්ද්‍රව්‍ය උවදුර පරාද කරන්න මේ ආණ්ඩුව පැහැදිලිව අත තියලා තියෙන මේක සාර්ථක වෙමින් ඉන්නවා. ඒකෙදි කට්ටිය කලබල වෙනවා. ඒකට අපිට කරන්න දෙයක් නැහැ. හැබැයි මේ රටේ පරම්පරාවක හීන මරලා මේ රටේ පරම්පරාවක් විනාශ කරලා තාමත් මේ රටේ පරම්පරාවක් විනාශ කළා තමන්ගේ දේශපාලනය ගොඩ දාගන්න නැත්නම් අර එක පුද්ගලයෙක් ගොඩ යන්න නැත්නම් අර තමන්ගේ දෙපයින් නැගී හිටින්න බැරුව තාත්තගේ වාරුවෙන් නැගිටින මිනිසුන්ට දේශපාලනෙන් ගොඩ යන්න මේක පාවිච්චි කරන යුගය අපි ඉවර කරනවා. ඒ නිසා මද්ද්‍රව්‍ය සම්බන්ධ ප්‍රශ්නය මේ ආණ්ඩුවට අවුරුද්දක් ඇතුළත මොකද්ද කරේ කියලා හෙව්වොත් එහෙම අපි පෙන්නමින් තියෙනවා මේ රටේ දශක ගාණක් තිස්සේ වෙනස් කරන්න බෑ කියපු ආණ්ඩු වෙනස් කරද්දි වෙනස් වෙච්ච නැති නැත්නම් කල්ුත් ආණ්ඩු වෙනස් වුණානේ. ඒවා වෙනස් වෙච්ච නැති, අල්ලපු නැති, ඉවර කරපු නැති මේ උවදුර නැති කරන්න මේ සංවර්ධන වැඩපිළිවෙලට සමගාමීව මේ ආණ්ඩුව සාර්ථකව අඩිය තියලා තියෙනවා. ඒකේ සාර්ථකත්වය පෙන්නමින් තියෙනවා. අපි බලමු ඉස්සරහට. ඒකෙදි තව කවුද මේ වැඩි එළියට එන්නේ.